ආයිබෝවන් සුබ දවසක් හැමෝටම. සම්භාව්‍ය චිත්‍ර හා මූර්ති කලාවට අදාළව ARG 1002 කොටසෙන් ප්‍රශ්නයකට පිළිතුරු සපයන්නේ කොහොමද කියලා ඔයාලා හැමෝටම කියලා දෙන්න තමයි යන්නේ. මුලින්ම මගේ YouTube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. දැන් යමු අපි ප්‍රශ්නය පැත්තට. ඉන්දුනි ඉන්න ශිෂ්ටාචාර වාසීන් විසින් කලාකෘති නිර්මාණය සඳහා භාවිත අමුද්‍රව්‍ය වර්ග මොනවාදැයි හඳුන්වා එම කලාකරුවන් විසින් නිර්මිත ස්ත්‍රී හා පුරුෂ රූපවල නිර්මාණාත්මක අගය විමසුම් කරන්න. ඉන්දුනි ඉන්න ශිෂ්ටාචාරය ගත්තොත් අදින් වසර 5000ක් පමණ ඇති ඉතිහාසයකට දිව යන්නක් කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම ඉන්දුගඟ දෙපස නගර බිහි වෙලා තියෙන්නේ ගංගා පිටාර ගැලීමෙන් එකතු වන රොන්මඩ සහිත සශ්‍රීක භූමි නිසා. ඒ ආශ්‍රිතව ගොවිතැන් කටයුතු කරන්න පුළුවන් නිසා මේ ආශ්‍රිතව මිනිසුන් ජනාවාස පිහිටුවනවා. ඒ ආකාරයෙන් බිහිවෙච්ච නගර දෙකක් විදියට අපිට සඳහන් කරන්න පුළුවන් මොහෙන්ජදාරෝ හා හරප්පා කියන නගර දෙක. 1856 දී රවී නදියට උතුරින් කැණීම් කරන දුම්රිය කම්කරුවන් පිරිසකට ගඩොල් සහිත භූමියක් හම්බ වෙලා තියෙනවා. දුර්ලභ අක්ෂර හා සත්ව රූප දැක ඉන්දියාවේ පියා වූ කනිම්හැම් විසින් ගඩොල් කන්ද ලෙස නම් තබා තිබේ. වර්තමානයේ හරප්පා ලෙස හඳුන්වන්නේ එයට. 1921 දී හරප්පාවට පහළින් අඩි 400ක් දකුණට වන්නට කැණීම් කරන විට පැරණි චෛත්‍යයකට සමාන ගොඩනැගිල්ලක් හමු විය. මේ තුළ මියගිය අයගේ ඇටසැකිලි හමු වූ අතර සතුරු ආක්‍රමණයක් නිසා මියගොස් ඇති බව වටහාගෙන ජෝන් මාර්ෂල් එයට මලවුන්ගේ කන්ද ලෙස නම් තබා ඇත. මොහෙන්ජදෝරෝ ලෙස හඳුන්වන්නේ එයටයි. ඉන්දුනි ඉන්න ශිෂ්ටාචාරය අදින් වසර 5000ක් පමණ ඈත ඉතිහාසයකට දිව යනු ලබනවා. ඉන්දු ගඟ දෙපස නගර බිහිවීමට ප්‍රධාන හේතුව වන්නේ ගංගා පිටාර ගැලීමෙන් එකතු වන රොන් මඩ සහිත සශ්‍රීක භූමි වීම. ප්‍රධාන නගර දෙකක් ලෙස මොහෙන්ජදාරෝ හා හරප්පා සඳහන් කළ හැකිය. 1856 දී රවී නදියට උතුරින් කැණුම්රිය කම්කරුවන් පිරිසකට ගඩොල් සහිත භූමියක් හමු විය. 1921 දී හරප්පාවට පහළින් අඩි 400ක් දකුණට වන්නට කැණීම් කරන විට පැරණි චෛත්‍යයකට සමාන ගොඩනැගිල්ලක් හමු විය. මේ අනුව ඉන්දුනි ඉන්න ශිෂ්ටාචාරයේ නගර බිහිවීමට ප්‍රධාන හේතුව පිළිබඳවත් ඉන්දුනි ඉන්න ශිෂ්ටාචාරයේ තියෙන ප්‍රධාන නගර දෙක පිළිබඳවත් අපිට හඳුන්වන්න පුළුවන්. ප්‍රශ්නයට ප්‍රවිෂ්ඨ වීමේදී ඉන්දුනි ඉන්න ශිෂ්ටාචාරය ගැන හැඳින්වීමට මෙම කරුණු ඉතා වැදගත් වෙනවා. ඉන්දු නිම්න වැසියන්ට අයත් කලාකෘති විශාල ප්‍රමාණයක් හමුවන අතර ඒවා සෑදීමට විවිධ අමුද්‍රව්‍ය භාවිතා කොට ඇත. සත්ව ඇටකටු, බෙලිකටු, මෙමන් ඇට, දල, අස්ථි, පාෂාණ, මැටි කලාකෘති සඳහා බහුලව භාවිතා කොට ඇත. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කැල්කුලිත ශිෂ්ටාචාරය ලෙස හඳුන්වයි. එනම් මැටි හා තඹ දෙවර්ගයම යොදාගත් නිසාය. ඉන්දුනි ඉන්න ශිෂ්ටාචාරය හඳුන්වන තවත් නමක් තමයි කැල්කුලිත ශිෂ්ටාචාරය. ඒ මැටි හා තඹ යන දෙවර්ගයම කලාකෘති සඳහා යොදාගෙන තියෙනවා. මීට අමතරව විවිධ අමුද්‍රව්‍ය යොදාගෙන තියෙනවා කලාකෘති නිර්මාණයට. සත්ව ඇටකටු භාවිතා කරලා තියෙනවා, බෙලිකටු, මෙමන් ඇට, දල, අස්ථි භාවිතා කරලා තියෙනවා, පාෂාණ වර්ග භාවිතා කරලා තියෙනවා, මැටි භාවිතා කරලා තියෙනවා. ඉන්දුනි ඉන්න ශිෂ්ටාචාරයට අයත් කලාකෘති දෙස අවධානය යොමු කරන අපට හමුවන කලාකෘති අතර ස්ත්‍රී රූප, පුරුෂ රූප, ආභරණ, මැටි බඳුන්, ක්‍රීඩා භාණ්ඩ, මුද්‍රා ආදී වශයෙන් දකින්න පුළුවන්. ඒවායේ ඇති පුරුෂ රූප පිළිබඳව විමසා බලමු. එහිදී අපට පුරුෂ රූප ආකාර කිහිපයකින් හමු වෙනවා. පූජක රුව, කොන්ද රූප, සාමාන්‍ය මානව රූප ලෙසට. ඒවායේ එකිනෙක වෙනස්කම් පිළිබඳව විමසා බැලීම තුළින් ඉන්දුනි ඉන්න වැසියාගේ ඇති දක්ෂතාවයන් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉන්දුනි ඉන්න වැසියන් විවිධ අමුද්‍රව්‍ය භාවිතා කොට කලාකෘති නිර්මාණය කොට ඇත. සත්ව ඇටකටු, බෙලිකටු, මෙමන් ඇට, දල, අස්ථි, පාෂාණ, මැටි වැනි අමුද්‍රව්‍ය තමයි භාවිතා කරලා තියෙන්නේ. ඉන්දුනි ඉන්න ශිෂ්ටාචාරය කැල්කුලිත ශිෂ්ටාචාරය ලෙස හඳුන්වයි. ඉන්දුනි ඉන්න ශිෂ්ටාචාරය කලාකෘති අතර ස්ත්‍රී රූප, පුරුෂ රූප, ආභරණ, මැටි බඳුන්, මුද්‍රා, ක්‍රීඩා භාණ්ඩ ආදී වශයෙන් දකින්නට පුළුවන්. පුරුෂ රූප ගත්තොත් ආකාර කිහිපයකින් පවතිනවා. පූජක රුව, කොන්ද රූප, සාමාන්‍ය මානව රූප. පූජක රුව
ඉන්දිය පාකිස්තාන් ජාතික කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති මොහෙන්ජොදාරෝවෙන් හමු වූ මොංගෝලියානු වර්ගයට අයත් හුණුගලින් කරන පූජක රුව ඉන්දිය වැසියාගේ නිර්මාණයකි. ඉන්දියාවේ පාකිස්තාන් ජාතික කෞතුකාගාරයේ තියෙන මොහෙන්ජොදාරෝවෙන් හමු වුණු මොංගෝලියානු වර්ගයට අයත් හුණුගලින් කරන පූජක රුව ගත්තොත් ඉන්දිය වැසියාගේ නිර්මාණයක් වෙනවා. එහි විශේෂත්වය තමයි මුහුණ රවුම්ව තියෙනවා, ඇස් සිහින් දිගටි ස්වරූපයකින් යුක්ත වෙනවා, නාසය පැතිලි වනවා, තොල් විශාල වෙනවා, සිහින් කන් තෙති වලින් යුක්තයි, නළල මැද තිලකයක් තබා තිබෙනවා, හිස වටා පීත්ත පටියක් තියෙනවා, එක උරයක් වැසෙනසේ ඒකාංශ කරන ලද සලුවක් ඇති අතර එය ත්‍රිපටි සැරසිල්ලට අනුව යොදා තිබෙනවා. ත්‍රිපටි සැරසිල්ල කියන්නේ ඇතිවීම, නැතිවීම, පැවතීම සිහිපත් කරවන්නක්. දකුණු අතේ බාහුවේ යන්ත්‍රයක් පවතිනවා. එයින් සිහිපත් වන්නේ යාතු කර්මයන් සඳහා යෙදී සිටින බවයි. කොන්දරුව නවදිල්ලි කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති රතු වැලි ගලින් කළ කොන්දරුව ඉන්දුනින්න වැසියාගේ මානව දේහ නිර්මාණය කිරීමේ හැකියාව පෙන්නුම් කරයි. ගෙල හා උරහිස සිදුරු සහිතයි. හිස අත් සම්බන්ධ කිරීමට සිදුරු කොට ඇත. ලිංගේන්ද්‍රය මගින් පුරුෂයෙකු බව හඳුනාගත හැකිය. නවදිල්ලි කෞතුකාගාරයේ ඇති අලු වැලි ගලින් කළ කොන්දරුව පළමු රුවට වඩා සිහින්ය, හීන්දෑරිය, නර්තන විලාස දක්වයි. නටරාදා නර්තනයේ තාණ්ඩව ලක්ෂණ පෙන්නුම් කරයි. මෙහි හිස අත් පා නොමැත. කොන්දරුව ගත්තොත් රතු වැලි ගලින් කළ කොන්දරුව හා අලු වැලි ගලින් කළ කොන්දරුව විදියට ආකාර දෙකකින් කොන්දරූප දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. මෙහි එක් එක් ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කරන්න. සාමාන්‍ය මානව රුව ඉන්දු නිම්නයේ මානව රූප දෙස අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ ගිජු ලෙස ලෝකයේ දෙස බලා සිටින ආකාරයයි. මෙහි ඇස් ඉතා විශාලය. රැවුල හා හිස කෙස් අවුල් වූ ස්වරූපයක් ගනී. හිස රෙදි පටියකින් ගැටගසා ඇත්තේ අවුල් සහගත නිසාය. පුරුෂ රූප අතර සාමාන්‍ය මානව රුව ගත්තොත් ඉතා වෙනස්කම් රාශියක් පෙන්නුම් කරනවා. මෙහි පූජක රුවට සාපේක්ෂව සාමාන්‍ය මානව රුව බෙහෙවින් වෙනස්. ඇස් ඉතා විශාලයි. ගිජු ලෙස ලෝකයේ දෙස බලා සිටින ආකාරය පෙන්නුම් කරනවා. රැවුල හා හිස කෙස් අවුල් ස්වරූපයක් ගන්නවා. හිස රෙදි පටියකින් ගැටගසා ඇත්තෙත් අවුල් සහගත නිසයි. ස්ත්‍රී රූප ගත්තොත් ආකාර දෙකක් පවතිනවා. ජගත් මාතාව හා සාමාන්‍ය කාන්තා රූප ලෙසට. ජගත් මාතාවගේ ආකාර 3ක් තියෙනවා. ස්වරූප 3ක් තියෙනවා. කන්‍යා අවස්ථාව, ගැබ්ගත් අවස්ථාව, දරු ප්‍රසූතියෙන් පසු අවස්ථාව ලෙසට. සාමාන්‍ය කාන්තා රූප විදියට දකින්නේ ලෝකඩ මුවා නලගන රුව. ඉන්දුනිම්න කලාකෘති අතර ස්ත්‍රී රූප ගැන අවධානය යොමු කරන විට එහි ස්වරූප කිහිපයක් දැකගත හැකිය. ජගත් මාතාව හා සාමාන්‍ය කාන්තා රූප ලෙසයි. ජගත් මාතාවගේ කන්‍යා අවස්ථාව දැක්වෙනුයේ අවුරුදු 11-30ත් අතරය. මෙහි කාන්තාවගේ පියයුරු විශාල නොවන අතර පියයුරු විවෘතව තබා ඇත. යටිකය කෙටි වස්ත්‍රයකින් වසා ඇති අතර ඒවාට බොත්තම් කාසි යොදා තිබේ. කන්‍යා අවස්ථාවේදී හිස් පළඳනා මාල වළලු දැකිය හැකිය. ඉන්දුනිම්න කලාකෘති අතර ස්ත්‍රී රූප ගැන අවධානය යොමු කරන විට ස්වරූප දෙකක් දැකිය හැකි. ජගත් මාතාව හා සාමාන්‍ය කාන්තා රූප ලෙසට. කන්‍යා අවස්ථාව දැක්වුවහොත් අවුරුදු 11-30ත් අතර වයස් සීමාවක් තමයි දක්වන්න පුළුවන්. කාන්තාවගේ පියවරු විශාල නොවන අතර පියවරු විවෘතව තබලා තියෙනවා. යටිකය කෙටි වස්ත්‍රයකින් වසා ඇති අතර බොත්තම් කාසි යොදා තිබේ. කන්‍යා අවස්ථාවේදී හිස් පළඳනා මාල වළලු දකින්නට පුළුවන්. ජගත් මාතාවගේ ගැබ්බර අවස්ථාව ගැන සඳහන් කරන විට කන්‍යා අවස්ථාවේ මෙන් හිස ගෙල අත් පළඳනා දැකිය නොහැකිය. පියවරු විශාල කොට දක්වා තිබේ. ඉදිරියට නෙරා ඇති ගැබ හා පියවරු දෙස අවධානයෙන් සිටී. 21 වන සියවස මවක් වුවද දෑත ගැබ මත තබා සිටින ආකාරය දැකගත හැකිය. එය අදින් වසර 5000ක් පමණ ඈත ඉන්දුනිම්න කාන්තාවට සමානය. ජගත් මාතාවගේ ගැබ්බර අවස්ථාවේදී සඳහන් කරන විට හිස ගෙල අත් පළඳනා දකින්න නැහැ. නමුත් කන්‍යා අවස්ථාවේදී නම් හිස ගෙල අත් පළඳනා දකින්න පුළුවන්.
කන්‍යා අවස්ථාවේදී පියවරු කුඩාවට තමයි නිරූපණය කරලා තියෙන්නේ. නමුත් ගැබ්බර අවස්ථාවේදී පියවරු විශාල කොට දක්වලා තියෙනවා. ගැබ්බර අවස්ථාවේදී ජගත් මාතාව දෑත ගැබ මත තබා සිටින ආකාරය දකින්නට පුළුවන්. අද සමාජයේ මවක් වුවත් දෑත ගැබ මත තබාගෙන ඉන්න අවස්ථා නැතුවම නොවේ. ඉතින් අදත් අදින් වසර 5000කට පමණ ඈත අතීතයේත් මව ඉන්න ස්වරූපය ඒ ආකාරයෙන්ම අපිට දකින්නට පුළුවන්. ජගත් මාතාවගේ දරු ප්‍රසූතියෙන් පසු අවස්ථාව පිළිබඳ ඊළඟට විමසා බලමු. දරු ප්‍රසූතියෙන් පසු අවස්ථාව ගැන සඳහන් කරන විට ජගත් මාතාව කන්‍යා අවස්ථාවේ මෙන් හිසට මල් පළඳනාද, ගෙල පළඳනාද, වළලු ආදිය යොදාගෙන ඇත. කන්‍යා අවස්ථාවේදී වගේම දරු ප්‍රසූතියෙන් පසු අවස්ථාවේ ජගත් මාතාව හිසට මල් පළඳනා, ගෙල පළඳනා, වළලු ආදිය යොදාගෙන තියෙනවා. පියයුරු ඉතා විශාල කොට නිර්මාණය කොට තිබේ. මව හා දරුවා අතර ආදරය සෙනෙහස ඇතිවන තැන මෙතනයි. කිරි දීමේ සිට මව හා දරුවා අතර ආදරය සෙනෙහස ඇතිවේ. පියයුරු මත අත තබා ගනිමින් දරුවා කිරි බොන අවස්ථාව ඉතාමත් භාවපූර්ණ ලෙස නිර්මාණය කිරීමට ඉන්දුනින්න වැසියන් සමත්ව ඇත. සාමාන්‍ය කාන්තා රූප ඉන්දුනිම්නයෙන් හමුවන ඉතා වැදගත් කලා කෘතියක් ලෙස හැඳින්විය හැකියි. නවදිල්ලි ජාතික කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති මෙය ලෝකඩ මුවා නළගන රුවයි. වම් කකුල මදක් ඔසවා දකුණ කකුල බිම තබා නර්තනය දක්වන අවස්ථාව නිරූපණය වේ. සැබවින්ම මෙය ලෝහ වාත්තු ක්‍රමයේ උසස්ම නිර්මාණයක් ලෙස සැලකිය හැකියි. මෙය අඩ නිරුවත්ය. අවුල් වූ හිස කෙස් පිටුපසට කර බැඳ තිබේ. මොහෙන්ජදාරෝවෙන් හා හරප්පාවෙන් හමු වූ ස්ත්‍රී හා පුරුෂ රූප පිළිබඳව විමසා බලන විට මේවායේ සමීප කලා ලක්ෂණ දැකගත හැකි ආකාරය ඉහත කරුණු අනුව පෙනී යයි.